අපි හැමෝම ජීවිතයේ සත්‍ය සොයනවා. නමුත් අප දකින සත්‍යයේ හැම විටම සම්පූර්ණද? අපේ විශ්වාසයන් අදහස් කොතරම් දුරට නිවැරදිද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ අපූර්ව කතාවෙන් අපට ඒ ගැන ගැඹුරින් හිතන්න පුළුවන්. පෙර දවසේ කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. දිනක් ඔහු බ්‍රාහ්මණයන් පිරිසකගේ විවිධ මතවාද හා ඒ අරබයා ඔවුන් අතර තිබූ අසමගිය දුටුවා. මේ මතවාද එකිනෙකට පරස්පර විරෝධී බව දුටු රජුට වැටහුණා. ඔවුන් යම් දෙයක සම්පූර්ණත්වය නොදැක එය ගැන තර්ක කරන බව. මේ අයට පාඩමක් උගන්වන්න රජුට අපූරු අදහසක් පහළ වුණා. රජු තම සේවකයන්ට අණ කළා විශාල ඇතෙක් රැගෙන එන්න කියා. පසුව ඔහු නගරයේ සිටි අන්ධ මිනිසුන් පිරිසකට ඇතා පෙන්වන ලෙස සේවකයන්ට නියෝග කළා. අන්ධයන්ට ඇතා පෙන්වන්න රජු කීවා. සේවකයෝ ඇතා අන්ධයන් වෙත ගෙනාවා. ඔවුන් අන්ධ මිනිසුන්ට ඇතාගේ විවිධ කොටස් ස්පර්ශ කරන්න අවසර දුන්නා. ඔවුන් කිසිදාක ඇතෙක් දැක්කා හෝ ස්පර්ශ කර තිබුණේ නැහැ. මුලින්ම එක් අන්ධයෙක් ඇතාගේ විශාල පාදයේ ස්පර්ශ කළා. ඔහු විස්මයට පත්ව මෙසේ කීවා. ඇතා කියන්නේ විශාල කුළුණක් වගේ දෙයක්. තවත් අයෙක් ඇතාගේ දිගු ඝනකම් හොඩවෙල ස්පර්ශ කළා. ඔහු ප්‍රකාශ කළා නෑ. ඇතා කියන්නේ විශාල සර්පයෙක් වගේ දෙයක්. ඊළඟට තවත් අයෙක් ඇතාගේ විශාල කන ස්පර්ශ කළා. නෑ. ඔයාලා වැරදියි. ඇතා කියන්නේ ලොකු කොළයක් වගේ දෙයක්. ඔහු තදින් කීවා. තවත් අයෙක් ඇතාගේ කැටි වලිගය ස්පර්ශ කළා. ඔහු නිගමනය කළා ඔබලා ඔක්කොම වැරදි. ඇතා කියන්නේ ඝනකම් කබයක් වගේ දෙයක්. මේ විදිහට තවත් සමහරු ඇතාගේ බඩ දල ස්පර්ශ කරමින් තමන් ස්පර්ශ කළ කොටස අනුව ඇතා කුමක්දයි විස්තර කළා. අවසානයේදී මේ අන්ධ මිනිස්සු එකිනෙකා සමඟ දැඩි ලෙස වාද කරන්න පටන් ගත්තා. හැම කෙනෙක්ම තමන්ගේ මතය නිවැරදි බවත් අනෙක් අය වැරදි බවත් තර්ක කළා. ඔවුන් ඇතා කුළුණක්, නෑ සර්පයක්, නෑ කොළයක්, නෑ ගඹයක් කියමින් එකිනෙකාට කෑ ගසන්න පටන් ගත්තා. ඔවුන් එකිනෙකාට පහර දෙන්නට පටන් ගත්තා. මේ මුළු සිදුවීමම රජු දුර සිට බලා සිටියා. ඔවුන්ගේ නොදැනුවත්කම තමන් දුටු හෝ ස්පර්ශ කළ කොටස පමණක් සම්පූර්ණ සත්‍ය ලෙස සලකා කරන මේ වාදය රජුට හාස්‍යජනක වුණා. ඒ වගේම ඔහුට අනුකම්පාවක් ඇති වුණා. මේ කතාවෙන් අපට ගත හැකි වැදගත්ම පාඩම වන්නේ සම්පූර්ණ සත්‍යය නොදැන විනිශ්චය කිරීමයි. අපි බොහෝ විට යම් දෙයක් එක් කොටසක් පමණක් දැක හෝ අත්විඳ එයම සම්පූර්ණ සත්‍යය ලෙස සලකනවා. හරියට අන්ධයන් ඇතාගේ කොටසක් ස්පර්ශ කර එයම ඇතායයි කීවා වගේ. තවත් මෙවැනිම වීඩියෝ නැරඹීම සඳහා ආනිසංස YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා අපහා එකතු වන්න. තෙරුවන් සරණයි.